2025ට අලුතෙන්ම launch වෙන Asus VivoBook 14 Flip 4-in-1 laptop review එක. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. අද මට Asus සමාගමෙන් එවලා තියෙනවා එයාලගේ අලුතෙන්ම රිලීස් වෙච්ච 15 Gen Luna Lake CPU එකත් එක්ක එන VivoBook 14 Flip device එක. ඉතින් මේ device එකේ තියෙන විශේෂත්වයන් මොනවද? මේක කාටද ගැලපෙන්නේ? build quality එක, design එක, මේ හැම දෙයක් ගැනම කතා කරන්න කලින් මතක් කරන්න අවශ්‍යයි Asus සමාගමේ original product එකක් ඔයා ගන්නවා නම් ලංකාවෙන් අවුරුදු 2ක warranty එකක් ඔයාට ලැබෙනවා. ඉතින් මේක එක අවුරුද්දක් device එක අවුරුද්දක් software විදිහට නෙමෙයි, අවුරුදු 2ක warranty එකක්. ඉතින් මෙහෙම මතක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ වෙනකොට market එකේ ඔයාට අවුරුද්දක warranty තියෙන devices උත් මිලදී ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා electronic device එකක් ගත්තාම මේකේ brand එක ඕනම එකක් වෙන්න පුළුවන්. මේ device එකක යම් කිසි විදිහක fault එකක් ආවොත් ඒක original manufacturer ගේ part එකක් යටතේ ලංකාවේ service center එකකදී repair කළාට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2ක් තුල ඒ device එකේ experience එක ගොඩක් smooth විදිහට ගන්නවද? එහෙමත් නැත්නම් ඔයා එතනින් එහාට ගිහිල්ලා ටිකක් විතර කරදර වෙන ඒ වගේම ඔරිජිනල් පාර්ට් එකම ලැබෙන්නේ නැති process එකකට යනවද කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ මතක් කිරීම කරන්නේ ඔයා ගද්දි ටිකක් විතර මිල වැඩි වුණත් මේ විදිහට ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගන්න එක ඔයාට අවුරුදු 2ක් තුල කිසිම headache එකක් නැතුව device එකේ experience එක උපරිමව ගන්න උදව් කරන නිසා. ඉතින් මේ දේවල් එක්ක අපි යමු device එක ගැන කතා කරන්න. පළවෙනියටම device එකේ මොනවද තියෙන්නේ කියන එක බලමු. පැකේජ් එකේ අපිට තියෙනවා Asus VivoBook 14 Flip device එක, ඒ වගේම 65V Type C charger එක, ඒත් එක්කම backpack එකක්. ඉතින් ඔයාලට බොහොම පහසුවෙන් මේ 14-inch device එක මේ backpack එක, එහෙම නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන backpack එක වුණත් ලොකු ඉඩක් ගන්නෙ නැහැ, අරගෙන යන්න පුළුවන්. මේ දේවල් එක්ක මේ Asus VivoBook 14 Flip පැකේජින් එකේ අපිට ඇතුලේ තියෙන කාඩ්බෝඩ් ෆ්ලැප් එක ගලවලා අරගෙන මේක ලැප්ටොප් එක එලෙවේට් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක්, ඒ වගේම තවත් මෝඩ්ස් දෙකක් මෙතනදී තියෙනවා. ඔයාට මේක සාමාන්‍ය ලැප්ටොප් මෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ටැබ්ලට් මෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ටැබ්ලට් මෝඩ් එකට ගියාම අපේ ටච් පෑඩ් එකේ වගේම කී බෝඩ් එක ඩිසේබල් වෙනවා, සම්පූර්ණයෙන්ම ටච් එක විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු ඔයා කන්ටෙන්ට් කන්සියුම් කරනවා නම් එන්ටර්ටේන්මන්ට් වලට, ඔයා විශේෂයෙන්ම මූවි එකක් වගේ බලනවා නම් Netflix, අපි හිතමු Apple TV, මේ ඕනම දෙයක් ඔයාලට පුළුවන් මෙන්න මේ මෝඩ් එකේ මේ device එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාට ටෙන්ට් මෝඩ් එකක්, සම්පූර්ණයෙන්ම modes 4ක් ඔයාට ගැලපෙන විදිහට මේ device එක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් මේ device එක කාටද ගැලපෙන්නේ කියලා අපි කතා කරොත් බොහොම හොඳ hinge design එකක් තියෙනවා. device එක සාමාන්‍යයෙන් හැම දෙයකටම වගේ laptop එක පාවිච්චි කරන කෙනෙකුට, එහෙමත් නැත්නම් අපි හිතමු ඔයාට color accurate display එකක් ඕන වගේ designing වැඩවලට, ඒ වගේම ඔයාට ඕන වෙනවා powerful machine එකක් 4K වගේ edits කරගන්න, ඒ වගේම ඔයාට ඕන වෙනවා හොඳ battery life එකක් education purpose වලට. මේ ඕනම කෙනෙකුට මේ VivoBook එක වැදගත් වෙනවා කියලා
කියන්නේ මම නෙවෙයි අපේ රිවිව් එකේදී බලමු performance battery life ඒ වගේම screen මේ හැම දෙයක් ගැනම. ඉතින් එහෙමනම් අපි පළවෙනියටම කතා කරමු specs ගැන. මෙතනදී මට ලැබිච්ච device එකේ තියෙන්නේ Core Ultra 7 256V කියන CPU එක. එහෙම නැත්නම් මේක SoC එකක් කියලා තමයි කියන්න වෙන්නේ. මේකේ performance cores 4ක්, efficiency cores 4ක් තියෙනවා. ඒ වගේම 4.8 GHz max turbo clock එකක් තියෙනවා. මේ හැම දෙයක් එකම අපිට ලැබෙන්නේ Intel Arc Graphics. ඉතින් කිසිම විදියකට හිතන්න එපා Intel Arc Graphics කියලා කියන්නේ මීට කලින් අපි දැකපු Intel Graphics කියලා සෑහෙනම හොඳ මට්ටමක මේ graphics තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම ඔයාලට performance වලදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ Luna Lake architecture එකේ අපි දැකපු දෙයක් තමයි මේ ගැන මගේ වීඩියෝ එක බැලුවේ නැත්නම් හොඳම වෙලාව වීඩියෝ එක බලන්න පල්ලෙහා ඒ වගේම මම උඩ link කරලා තියන්නම්. ඉතින් මෙතනදී Intel සමාගම තමන්ගේ Luna Lake SoC type එකට එද්දී tile architecture එකත් එක්ක ඔවුන්ගේ RAM එකත් මේ Luna Lake CPU එක මතටම ඒගොල්ලෝ implement කරා. ඉතින් මේ දේවල් එක යම් කිසි දෙයකට Apple device එකකට සමාන architecture එකකට Intel යද්දී අපිට ලැබෙන පහසුකම තමයි ඊටමත් high speed connection එකක් CPU එක සහ RAM එක අතර තියෙනවා. ඉතින් කොහොම වෙතත් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි අපිට RAM එක වෙනම upgrade කරන්න මෙතනදී බෑ. RAM එක 16GB එහෙම නැත්නම් 32GB විදිහට මිලදී ගද්දිම වට තීරණය කරන්න වෙනවා. මේක කොච්චර RAM එකක් ඔයාට අවශ්‍යද කියන එක. මොකද පහුවට මේක upgrade කරන්න බැරි නිසා. ඉතින් මෙතනදී ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි RAM එක මේ විදිහට chip එක මත එහෙම නැත්නම් motherboard එකේ ෆික්ස් කරලා එනවා නම් අපිට මේක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් එතනදී RAM issue එකක් ආවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයා හැමදාම පාවිච්චි කරන වගේ මොබයිල් එක එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකේ RAM එක මෙන්න මේ විදිහටම තමයි අන්තර්ගත කරලා එන්නේ. මේ හා සමානව. ඉතින් එතනදී ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද කියන එක පොඩ්ඩක් විතර මතක් කරලා බලන්න. ඒ වගේම මෙතනදී අපිට ලැබෙනවා 1TB storage එකක්. ඉතින් ඔයා ගන්න variant එක අනුව මෙතනදී storage options කොහොමද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. RAM එක සහ storage වගේම CPU model එක මෙතනදී ඔයාට Core Ultra 5 7 වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. වැදගත්ම දේ design and build quality එක ගැන අපි කතා කරොත් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි සෑහෙන long lasting design එකක් කියලා කියන්න පුළුවන්. අඟල් 14යි සාමාන්‍ය 14 inch MacBook එකක size එකමයි තියෙන්නේ. ඔයාලට බොහොම ලේසියෙන් මේක අරගෙන යන්න පුළුවන් ඕනම backpack එකක set වෙනවා. එහෙම නැත්නම් pack කරන්න හැකියාව තියෙනවා මේ තියෙන form factor එකත් එක්ක. ඒ වගේම තමයි අපිට මෙතනදී metal finish එකක් ඒ වගේම පිටිපස්සේ මම හිතන්නේ plastic finish එකක් තියෙන. හැබැයි හොඳ sturdy design එකක් තියෙනවා. ඒ වගේම තමයි long lasting design එකක් කියලා කියන ප්‍රධාන හේතුව මේකේ hinge එක. මොකද hinge එක සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ වගේ තැනකින් නතර වෙනවා නම් එතනදී ඔයා දාන pressure එකත් එක්ක hinge එක damage වෙන්න පුළුවන්. හැබැයි මේක 360 device එකක් නිසා ඔයාට ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඩිසයින් එකේ ඔයගොල්ලෝ බැලුවොත් එහෙම වෙන්ට් එකක් මෙතන තියෙනවා. ඒ වගේම වෙන්ට් එකක් පහත තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයා මම අර කලින් කියපු ඕනම මෝඩ් එකක මේක පාවිච්චි කරද්දී එයා ඉන්ටේක් එක එක්සෝස්ට් එක වගේ මේ හැම දෙයක්ම ASUS සමාගම ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැම ඒරියා එකක්ම කවර් වෙන විදිහට මේ ඩිසයින් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ASUS සමාගමේ වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා මේකේ ස්පෙක් එක විදිහට ගත්තම මේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක US military 810H grade standard එකට match වෙනවා කියලා. ඉතින් මෙතනදී අපිට පුළුවන් වෙබ් එකට ගිහිල්ලා මේ මොකද්ද මේ US military grade 810H කියන එක බලන්න. එතනදී ලැප්ටොප් එක ක්‍රියාත්මක වෙන පරිසරය වගේම ভাইබ්‍රේෂන් වලට ඔරොත්තු දීම මේ හැම දෙයක්ම මේ ලැප්ටොප් එකේ ටෙස්ට් කරලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ටිකක් රෆ් විදිහට ඔයාට හැන්ඩල් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. branded එහෙම නැත්නම් ASUS වගේ brand එකකින් අපි ලැප්ටොප් එකක් ගත්තී මේ වගේ standard එකක් build quality එකක් අපිට බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මෙතනදී අපිට අඟල් 14ක 16:9 wide නෙමෙයි 16:10 විදිහට
තියෙන ස්ක්‍රීන් එකක් තියෙන 1920 1200 resolution එකෙන් Asus Lumina OLED technology එක පාවිච්චි වෙන පැනල් එකක්. මෙතනදී Pantone color calibrated blue light එක low එන විදිහට tune කරපු ඒ වගේම delta E අගය එකක් විදිහට මේ delta E අගය කියලා කියන්නේ value එක කියලා කියන්නේ අපිට real life colors ඒ විදිහටම පෙන්වන්න පුළුවන් display එකක් OLED display එකක් මෙතනදී තියෙන්නේ. ඉතින් ඔයා පාවිච්චි කරනවා නම් මේක designing වලට photo editing වලට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා එන්ටර්ටේන්මන්ට් වලට විශේෂයෙන්ම ස්ට්‍රීමින් සර්විස් එකක් පාවිච්චි කරලා කන්ටෙන්ට්ස් බලන්න එතනදී වට ඇකියුරේට් විදිහට මේ දේවල් බලන්න හැකියාව තියෙනවා. ඉතින් ස්ක්‍රීන් එකේ මේ හැම දෙයක්ම ප්ලස් පොයින්ට් වෙද්දි විශේෂයෙන්ම Asus Lumina OLED පැනල් එකක් කියලා කියන්නේ සාමාන්‍ය පැනල් වලින් එහාට ගිහිල්ලා ටිකක් ෆීචර්ස් වැඩි දියුණු කරලා ස්මූත් අවුට්පුට් එකක් ගන්න පුළුවන් පැනල් එකක්. මේ පැනල් එක 60Hz පැනල් එකක් විදිහට මේකේ මම කැමති නැති එකම එක පොයින්ට් එක මේකේ තියෙන glossy finish එක. ඉතින් glossy finish එක සමහර විට ඕන ඇති මේ තියෙන smooth look එක output එක දෙන්න. හැබැයි ඒවා light තියෙන environment එකක නම් විශේෂයෙන්ම වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට මේ ස්ක්‍රීන් එකේ shots ගන්න යද්දි ගොඩක් reflections එන්න පටන් ගත්තා. ඉතින් ඒකම ටිකක් විතර ප්‍රශ්නයක් වෙනවා විශේෂයෙන්ම තියෙන backlighting එක්ක ඔයා වැඩක් කරන්න ගියොත් ටිකක් අඳුරු DaVinci Resolve වලදී ඒ වගේම Adobe Premiere වලදී ඒ තියෙන software එකේ color එකත් එක්ක ඔයාට ඔයාගේම keyboard එකේ reflection එක පවා සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේ Asus සමාගම මැට් එකක් විදිහට යන්නේ නැත්තේ ඇයි කියන හේතුව මම හිතන්නේ අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. නමුත් මගේ තියෙන එකම මයිනස් පොයින්ට් එක මේ glossy finish එක. ඒක ඔයාට සමහරට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මේ දේවල් එක security එක වගේම ඔයාට online වැඩ කටයුතු කරගන්න එන webcam එක ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මෙතනදී full HD 1920x1080 resolution එකක් තියෙන webcam එකක් තියෙනවා. IR එක Windows Hello feature එක මෙතනදී support කරනවා. ඉතින් මේ තියෙන්නේ webcam එකේ quality එක කොහොමද කියලා sample එකක්. මේ තියෙන්නේ camera එකේ quality එක ඔබට බලා ගන්න පුළුවන් මගේ background එක. ඒ වගේම quality එක කොහොමද කියලා මේක actual 1080p webcam එකක්. ඉතින් මේ වගේ බොහොම crisp look එකක් ඔයාට ඔයාගේ මීටිං වලදී විශේෂයෙන්ම අපි දකින අර ස්ටෑන්ඩඩ් 720p වෙබ්කෑම් එකකින් එහාට ගිහිල්ලා ගන්න පුළුවන්. මේ දේවල් එක කියන්න අවශ්‍ය දෙයක් තමයි අපිට privacy shutter button එකක් තියෙනවා. ඔයාට බොහොම සරලවම කැමරා එක lock කරන්න physical විදිහට මේක cover කරන්න හැකියාව තියෙනවා. Asus VivoBook 14 Flip device එකත් එක්ක අපිට ලැබෙන softwares ගැන කතා කරන්න අවශ්‍යයි. ඉතින් ඔයා මිලදී ගන්න පැකේජ් එක අනුව ඔයාට OS එකක් නැතුවත් මේ device එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම stylus එකක් මෙතනදී ඔයා මිලදී ගන්න පැකේජ් එකේ අන්තර්ගත වෙන්න පුළුවන්. මට ලැබිච්ච පැකේජ් එකේ stylus එකක් Asus Pen 2.0 එක මෙතනදී අන්තර්ගත වුණේ නැහැ. කොහොම වෙතත් මේ හැම දෙයක් එකම අපිට software විදිහට ගත්තොත් මට මේ ලැබිච්ච laptop එකේදී VivoBook 14 Flip එකේ මට Windows 11 Home Single Language Edition එක තමයි මෙතනදී ලැබෙන්නේ. ඒ වගේම Office 2024 activation එකකුත් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔයා Office එහෙම නැත්නම් student කෙනෙක් නම් ඔයාට device එක මිලදී ගද්දිම OS එක වගේම Office suite එක මෙතනදී ලැබෙනවා. ඒක සෑහෙන advantage එකක්. ඔයාට වෙනම මේවා ගන්න ගියොත් බොහෝ විට genuine software එක සෑහෙන ලොකු මුදලක් වෙනවා. ඒ වගේම තමයි Asus සමාගම මෙතනදී මේ Windows installation එකත් එක්ක bloatware එහෙම නැත්නම් අනවශ්‍ය software කිසිම දෙයක් අන්තර්ගත කරලා නැහැ. බොහොම plus point එකක්. My Asus app එක තියෙනවා. My Asus app එක හරහා ඔයාට battery එක 80% වලට lock කරලා battery එකේ cycle ගාන අඩු කරලා battery life එක extend කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම AI noise cancelling feature එක තියෙනවා. ඒත් එක්කම ඔයා laptop එකේ වැඩ කරද්දී quiet mode එකක්ද fan එක යන්න ඕනේ, performance mode එකද, extreme performance ද මේ විදිහට වෙනස් කරගන්න හැකියාව තියෙනවා. මේ ගොඩක් දේවල් එක්ක තියෙන feature එකක් තමයි Asus Adaptive Lock කියලා කියන්නේ. Asus Adaptive Lock එක My Asus app එකේ ඔයා on කරගත්තට පස්සේ සිද්ධ වෙන දේ තමයි ඔයා වැඩ කර ඉන්නකොට ඔයා desk එකෙන් එහාට ගියොත් ඔයා වැඩ කරන තැනින් එහාට ගියොත්
එතනදී ඔයාගේ ප්‍රසන්ස් එක මේ IR කැමරා මේ හැම දෙයකින්ම ඔයා නෑ කියලා දැනගත්තම ස්ක්‍රීන් එක ලොක් කරගන්නවා. ඒ වගේම ඔයා ඊට පස්සේ ළඟට ආවම කිසිම කී එකක් ටච් කරන්න ඕනේ නැහැ. ඉස්සරහා මොකක් හරි දෙයක් තියෙනවා කියලා ඩිටෙක්ට් කරගෙන ඒ වෙලාවෙම අන්ලොක් වෙනවා. ඔයා ඉන්නවා නම් ඉස්සරහා විශේෂයෙන්ම Windows Hello හරහා facial recognition හරහා ඔයා අන්ලොක් කරන්න දාලා තියෙනවා නම් සෑහෙන හොඳ ෆීචර් එකක්. ඒ වගේම මෙතනදී ASUS සමාගම Story Cube කියන AI powered app එකක් include කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ CPU එකේ අපිට 47 tops තියෙන NPU එකක් අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාගේ editing programs වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕනම software එකක මේ neural processing ඔයාට අවශ්‍ය වෙනවා නම් ඒකට අවශ්‍ය කරන power එක CPU එකේ අන්තර්ගත වෙනවා. ඉතින් මෙතනදී Story Cube එක හරහා ඔයාගේ photos, videos මේ හැම දෙයක්ම ඔයාගේ කිසිම අනුදැනුමක් නැතුව places ඒ වගේම ඉන්න කට්ටියගේ මූණු අනුව මේ හැම දෙයක්ම ටැග් කරලා වීඩියෝ ක්ලිප්ස් නිර්මාණය කරන්න. ඒ වගේම ඔයාගේ devices කීපයක තියෙන photos එක තැනකට අරගෙන ඒවා manage කරලා බොහොම ලේසියෙන්ම බලා ගන්න මේ app එක හරහා පුළුවන් වෙනවා. performance ගැන කතා කරන්නයි එහෙමනම් අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන බොහොම slim form factor එකක ASUS VivoBook 14 Flip එක හරහා මම හිතන්නේ ලොකු performance එකක් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කියන්න අවශ්‍ය දේ තමයි ඔයාට performance ඕන වෙලාවට ඒක wall power එකද එහෙම නැත්නම් battery powered කියලා නැහැ. එකම විදිහේ performance එකක් මෙතනදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් පළවෙනියටම මම කරපු දේ තමයි සාමාන්‍යයෙන් benchmark එකක් run කරලා බලන එක. ඉතින් මෙතනදී Cinebench එක හරහා multi core performance එකක් මම බැලුවා. powered on එහෙම නැත්නම් charging mode එකේ wall power එකට connect වෙලා තියෙද්දි මෙතනදී ආපු score එක 589යි. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම battery mode එකේ යද්දී මේකේ අගේ උනේ 585ක්. ඊළඟට මම ටෙස්ට් කරපු දේ තමයි benchmark වලින් එහාට ගිහිලා real world scenario එකක් මේ හරහා 4K multicam footage එකක් edit කරනවා නම් කොහොමද කියන එක. ඉතින් මෙතනදී මම DaVinci Resolve software එක පාවිච්චි කරලා actual 4K clips 4-5ක් විතර මෙතනදී timeline එකේ tracks 3කට විතර දාලා විනාඩි 5ක duration එකක් තියෙන clip එකක් එහෙම නැත්නම් සම්පූර්ණ line up එකක් නිර්මාණය කරා edit එකක් කරා. මෙතනදී stutter එකක් නැතුව අපිට මේ 4K footage එක multicam විදිහට tracks කීපයක දාලා edit කරගන්න හැකියාව ලැබුණා 16GB variant එකේ. හැබැයි ඔයා professional level එකේ මේ වගේ edit එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම 32GB variant එක තෝරගන්න එක වැදගත් වෙනවා. මේ විදිහට edit එක කරලා ඉවරනාට පස්සේ මම මේක සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට render output එක ගත්තා. මෙතනදී main power එකට එහෙම නැත්නම් charging විදිහට laptop එක තියෙද්දි අපිට විනාඩි 2යි තප්පර 48ක් තමයි ගියේ. මේකම battery power එකෙන් අපි test කරද්දී විනාඩි 2යි තප්පර 57ක් තමයි මෙතනදී ගත වුණේ. ඉතින් මේ අනුව ඔයාට on the go වුණත් මේ laptop එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකම විදිහේ power out එකක් තමයි Luna Lake 15 Gen හරහා අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි temp එක විදිහට ගත්තොත් අපිට මතු පිට සාමාන්‍යයෙන් ටිකක් heat එක වැඩි වගේ දැනුණට මෙතනදී Celsius අංශක 42ක temp එකක් තමයි keyboard එක ළඟට එහෙම නැත්නම් මතු පිට උෂ්ණත්වයේ විදිහට මේ full performance mode එකේ වැඩ කරද්දී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් Celsius අංශක 42ක් කියලා කියන්නේ powerful CPU එකත් එක්ක අපිට ගොඩක් වැඩ පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් වලින් එහාට ගිහිල්ලා මම ඊට පස්සේ Halo Infinite game එක play කරලා බැලුවා. අපිට තියෙන Intel onboard graphics ARC එකත් එක්ක අපේ RAM එකම තමයි මෙතනදී share වෙන්නේ. My ASUS app එක හරහා අපිට අවශ්‍යයි නම් අපේ RAM එකෙන් මෙන්න මෙච්චරක් ගන්න කියලා ලොක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ handy feature එකක්. ඔයාට ඕනේ අපි හිතමු 2GB විතරයි VRAM එක විදිහට දෙන්න. ඊටු RAM එක ඔයාට ඕනේ තියාගන්න ඔයාගේ අනෙත් වැඩවලට කියලා. ඒ වගේ critical decision එකක් මෙතනදී ගන්න හැකියාව තියෙනවා. ඒ setting එක හරහා VRAM එක ඔයා limit කරොත් වෙනසක් කරොත් system එක reboot එකකට යන්න වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් Halo Infinite game එක
medium settings යටතේ 1920x1200 native resolution එකෙන් අපිට 40 fps ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් 720p වගේ දාලා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව GTA 5 වගේ ගේම් එකක් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකක් යටතේ මේ හරහා ප්ලේ කර ගැනීමේ හැකියාව තියෙනවා. Asus VivoBook 14 Flip keyboard එක සහ trackpad එක ගොඩක් ලොකු ෆෝකස් එකක් දෙන input device අතරට මෙතනදී අනිවාර්යයෙන්ම එනවා. පළවෙනි දේ මේක අඟල් 14ක ස්ක්‍රීන් එකක් තියෙන ලැප්ටොප් එකක්, බොහොම කම්පැක්ට්, බොහොම පුංචි. ඉතින් මේ ඉඩ ඇතුලේ අපිට මේ 14 ඉන්ච් එක ඇතුලේ full keyboard එකක්, numpad එක නැතුව full keyboard එකක් බොහොම හොඳට expand කරලා දීලා තියෙනවා. 1.4 mm travel එකක් තියෙන single color backlit chiclet keyboard එකක් මෙතනදී තියෙනවා. බොහොම පහසුවෙන් මේ හරහා ඔයාලට දවස පුරාම උනත් type කරනවා නම් අත්වලට කිසිම අමාරුවක් නැතුව type කිරීමේ හැකියාව පහසුව ගොඩක් ලොකු අත්මට තියෙන්නේ. ගොඩක් පහසුවෙන් type කරන්න පුළුවන්. ඒ වගේම තමයි trackpad එක. trackpad එක මෙතනදී Asus gestures එක එන්නේ. අපිට දකුණු පැත්තෙන් screen එකේ brightness එක අඩු වැඩි කරන්න පුළුවන්. දකුණු පැත්තේ edge එකෙන්, ඒ වගේම වම් පැත්තේ edge එකෙන් audio එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම top edge එකෙන් ඔයා swipe කරොත් එතනදී ඔයා බලන වීඩියෝ එකක් මේක online වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ play එකක වෙන්න පුළුවන්. ඒක ඔයාට එහාට මෙහාට control කරන්න හැකියාව තියෙනවා, forward කරන්න මේ හැම දෙයක්ම. keyboard එකේ අපිට තියෙනවා අපේ function keys double වෙලා මෙතනදී special keys විදිහට volume up down, ඒ වගේම keyboard එකේ backlight එක up down කරන්න මේ හැම දෙයකටම. ඉතින් බොහොම compact, ඒ වගේම බොහොම ඉක්මනින් වැඩ කටයුතු කරන්න මේ හැම දෙයකටම අපිට keypad එක සහ trackpad එක පාවිච්චි කරන්න පුළුවන්. Ports and connectivity එක විදිහට ගත්තම මෙතනදී අපිට Wi-Fi 7 වගේම Bluetooth features තියෙනවා. wireless විදිහට ගත්තම ඔයා wired විදිහට device එකක් පාවිච්චි කරනවා නම් type A port එකක් දකුණු පැත්තේ තියෙනවා. ඒ වගේම වම් පැත්තේ අපිට full size HDMI port එකක් වගේම type C ports දෙකක් තියෙනවා. මේකෙන් එක port එකක් Thunderbolt port එකක්. ඒ කියන්නේ ඔයාට video out එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම headphone jack එකත් එක්ක අපිට 2025 මේ Asus VivoBook 14 Flip එකේ micro SD card reader එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට micro SD card readers තියෙන devices විශේෂයෙන්ම type C interface එක හරහා අපේ smartphone එකක් වගේ දෙයක් නම් අපිට මෙතනදී දේවල් copy කරගන්න මේ දේවල් පුළුවන්. හැබැයි කාටද micro SD එකක් වැදගත් වෙන්නේ? සාමාන්‍යයෙන් අපේ camera එකක DSLR එකක තියෙන්නේ SD card එකක්. මේ වගේ port එකක් තිබ්බනම් හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඔන්න ඔයාට අවශ්‍ය වෙනවා නම් micro SD card එකකුත් මෙතනදී අපිට connectivity එක විදිහට තියෙනවා. ඒ වගේම speakers ගත්තොත් අපිට downwards firing speaker configuration එකක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 100 level එකේ speakers වල quality එක. මේ හැම දෙයක් එක්කම battery life එක සෑහෙන important වෙනවා. මේ වගේ on the go multi workload එකක් කරන කෙනෙකුට ඔයාගේ laptop එක ගද්දී එක කොච්චර කාලයක් wall charge එකකින් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඉතින් 70 watt hour battery එකක් මෙතනදී මේ Asus VivoBook 14 Flip එකේ තියෙනවා. මේ හරහා පැය 23ක් දක්වා වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා Asus සමාගම සඳහන් කරනවා. මේ සඳහන් කරන අතර මේගොල්ලෝ කියනවා එක එක්කෙනා පාවිච්චි කරන සෙනාරියෝ එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී මම normal mode එකේ තමයි laptop එක තිබ්බේ. fans ඔක්කොම ටික අපිට ඕනනම් battery efficiency එක වැඩි කරන mode එකකට යන්න පුළුවන්. හැබැයි එතනදී මම standard විදිහට තමයි laptop එක තිබ්බේ. කිසිම විදිහකට battery power එක වැඩි කරන setting එකක් on කරේ නැහැ. මේකට ප්‍රධාන හේතුව සාමාන්‍යයෙන් laptop එක එළියට අරගෙන ගිහිල්ලා වැඩ කරද්දී මේකේ battery mode එකකට යනවට වඩා වගේ වැඩ ටික හොඳට කරගන්න ඔයාලට battery power එක පාවිච්චි කරන්න වෙනවා. එහෙම වුණොත් මෙතනදී මම test කරා
අපිට පුළුවන් වීඩියෝ එකක් ලූප් කරලා ස්ක්‍රීන් බ්‍රයිට්නස් එක 150ක වගේ ලෙවල් එකක තියෙද්දි පැය 9යි විනාඩි 45කට ආසන්න කාලයක් ලැප්ටොප් එකේ බැටරි එකෙන් වැඩ කරන්න. ඉතින් ඔයා මේකේ එඩිටිං මේ වගේ දේවල් එක්ක වැඩ කටයුතු කරනවා නම් පැය 6කට වඩා solid output එකක් මේ Luna Lake කරහා ලබා ගන්න පුළුවන්. මේ දේවල් එක ඔයාට බොහොම ලේසියෙන්ම fast charging හරහා විනාඩි 49ක් ඇතුළත 60%ක් බැටරි එක charge කරගන්න පුළුවන්. මේකට include කරලා තියෙන 65 watt charge එකත් එක්ක ඒ වගේම තමයි type C හරහා charge වෙන නිසා ඔයාට හදිසියකට ඔයාගේ ෆෝන් එකක් එහෙම නැත්නම් වෙනත් device එකක තියෙන type C charge එකක් වුණත් පාවිච්චි කරලා මේ Asus VivoBook 14 Flip එක charge කරන්න පුළුවන්. ඉතින් මේ තමයි මගේ complete Asus VivoBook 14 Flip review එක. ආයෙසරයක් කිව්වොත් එහෙම මේ laptop එක කාටද වැදගත් වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඔයා ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්, එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ඩෙස්ක්ටොප් එකකට යන්න බැරි හේතුවක් තියෙනවා නම්, ඒ වගේම powerful system එකක් ඔයාට on the go අරගෙන යන්න අවශ්‍යතාවය තියෙනවා නම්, එහෙනම් 2025 රිලීස් වෙන Asus VivoBook 14 Flip එක ඔයාට tab එකක්, entertainment hub එකක් වගේම powerful workhouse එකක් විදිහටත් බොහොම පුංචි slim අඟල් 14ක ෆෝම් ෆැක්ටර් එකක් යටතේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න අවුරුදු 2ක warranty එකක් ලැබෙන්නේ genuine Asus products වලට විතරයි කියන එකත් අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඔයාගේ purchase එක කරන්න ඇද්දි මේ ගැනත් check කරලා හරියටම දැනගෙන purchase එක කරන්නත් ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් මේ review එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.